Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයගලන්ට කොහොමද? ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් අද වීඩියෝ එක ගැන කතා කරන්න කලින් මුලින්ම මගේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් දැන්මම ගිහිල්ලා මගේ Life with Apsara YouTube channel එක subscribe කරන්න. හරි. ඉතින් වීඩියෝ එකට යමු. ඊට කලින් මට ඔයගලන්ට පෙන්වන්න ඕනේ මගේ eyebrows හොඳටම වැවිලා තියෙන්නේ. මේ බලන්න. ඉතින් දැන් මේක පොඩ්ඩක් ෂේප් කරගන්න ඕනි මම. මුලින්ම මම eyebrows ෂේප් කරගෙන එන්නම්. ඔන්න දැන් හරි. eyebrows දෙක මම නීට් කරන් ඇවිල්ලා ඉවරයි. මේ පේනා වගේ. ඔන්නම මම ඉතින් හදිසියට eyebrows නීට් කරගත්තා. ඔයගොල්ලෝ කැමති නම් eyebrows නීට් කරන විදිය වීඩියෝ එකකින් මම අරන් එන්නම්. ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න. ඉතින් එහෙනම් අද වීඩියෝ එක ගැන අපි කතා කරමු. ඔයගොල්ලෝ thumbnail එක දැක්කම දන්නවා මොකක්ද අද වීඩියෝ එක කියලා. ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇතිනේ lip fillers කරනවා. ඉතින් එහෙම lip fillers කරන්නේ නැතුව ලිප්ස්ටික් එකක් ගාලා අපි ලිප් ෆිලර් එකක් කරා වගේ ලස්සනට අපේ ලිප්ස් දෙක හදාගන්න විදිහ තමයි මම අද ඔයගලන්ට කියලා දෙන්නේ. මම දන්නේ මේ විදිහ ගැන කවුරු හරි YouTube එකේ කලින් දාලා තිබ්බද කියලා මම දැක්කේ නැහැ. ඉතින් මට හිතුණා ඒ දේ ඔයගලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට යමු. මුලින්ම ඔයගලන්ට තියෙන්න ඕනි දේවල් තමයි ලිප් පෙන්සිල් තියෙන්න ඕන. එතකොට ලිප්ස්ටික් එකක් තියෙන්න ඕන. මේ තමයි මම ගත්ත අද ලිප් පෙන්සිල් දෙක. ඉතින් ඊට පස්සේ මේක තමයි ගත්ත ලිප්ස්ටික් එක. ඉතින් අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මුලින්ම මේක ගන්නවා. ටිකක් උල් කරන්න වෙනවා. හරියනම් මම පෙන්සිල් එක ලිප් පෙන්සිල් එක උල් කරගත්තා. අපි බලමු දැන් මේක කොහොමද වෙන්නේ කියලා. ඕගොල්ලන්ගේ මේ ලිප්ස් දෙක මෙහෙම මේ විදිහට තද කරගන්න. මුලින්ම ඔයගොල්ලෝ බලාගෙන ඉන්න මේක වෙන්නේ කොහොමද කියලා. මම ඒ වගේම ඒ ගමන් ඔයගොල්ලන්ට මේක වෙන්නේ කොහොමද කියලා එක්ස්ප්ලেইন කරන්නම්. හරි. අපි එහෙනම් දැන් බලමු කොහොමද මේක වෙන්නේ කියලා. ලිප්ස්ටික් එක අරන් ඊට පස්සේ ඔයගලන්ට දැන් පේනවා ඇති මගේ ලිප්ස් දෙක තිබ්බට වැඩිය ටිකක්
ප්‍රමාණයෙන් ලොකුයි කියලා. මම මුලින්ම කළේ මගේ ලිප්ස් මෙහෙම නමලා මේ ලයින් එක දැන් මේ අපේ ලිප් ලයින් එක තියෙනවනේ. ඒ ලිප් ලයින් එකට චුට්ටක් උඩින් ලිප් පෙන්සිල් එකෙන් ඒක ගානට ලස්සනට ඇඳගන්න එක. මේ පහළ ලිප් එකත් ඒ විදිහටම ටිකක් වැඩිපුර ඇඳ ගන්නවා. දැන් ඔයගොල්ලන්ට පේන ඇති මගේ කලින් ලිප් එකයි දැන් තියෙන ලිප් එකයි එක ගොඩාක් ලොකු වෙනසක් පේන ඇති. හරි, මේක තමයි මගේ ෆයිනල් ලුක් එක. ඉතින් ලිප් ෆිලර් එකක් කරා වගේම තියෙනවා ඇති කියලා මම හිතනවා. ඔයගොල්ලෝ බලන්න මගේ කලින් ලිප්ස් දෙකයි දැන් තියෙන ලිප්ස් දෙකයි අතර වෙනස. හරිම සිම්පල් මේක කරගන්න. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න මේක. තව දෙයක් ඔයගොල්ලන්ට කියන්න ඕනි. අපි ඉස්සෙල්ලා මම ගත්ත නම් ලිප් පෙන්සිල් එක ටිකක් අපේ ලිප් කලර් එක ලිප් තියෙන පාටට මැච් වෙන වගේ ටිකක් බ්‍රවුන් කලර් එකක් වගේ ගත්තේ මම. මම තව එකක් ගෙනාවට ඒක යූස් කරේ නෑ. මේක නම් පින්ක් කලර්. ඔයගොල්ලන්ට පුළුවන් ලිප්ස්ටික් එක ගන්න කලින් මට කියන්න බැරි වුණා. මේක කරන්න කලින් මුලින්ම ඔයගොල්ලෝ ලිප් බාම් එකක් ලිප් වල ගාලා ඉන්න. ඊට පස්සේදී ඔයගොල්ලෝ ලේසියෙම ලිප් ලයිනර් එකෙන්ම ඔයගොල්ලෝ ලිප්ස්ටික් එකටත් ලිප්ස්ටික් එකක් නොගෑව වුණත් ලිප් ලයිනර් එක අඳින එකෙන්ම ඔයගොල්ලන්ට පුළුවන් ලිප්ස් වලත් ලිප්ස්ටික් එකක් ගෑවා වගේ ගා ගන්න. ඉතින් කැමති නම් ලිප්ස්ටික් එකකුත් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මම කියපු විදියට මුලින්ම ලිප්ස් නමලා ඒ අපේ ලිප්ස් වල තියෙන බ්‍රේකාව ළඟින් හරියටම චුට්ටක් වැඩියෙන් අඳින්න ඕනි. ඒ ඇඳට පස්සේ තමයි මේ වගේ ලුක් එකක් එන්නේ. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මම කිව්වේ බොරුද ඇත්තද කියලා. මගේ කලින් ලිප්ස් එකයි දැන් තියෙන ලිප්ස් එකයි අතර වෙනස. ඉතින් ලිප් පීලර් එකක් කරන්න බය කෙනෙක් ඉන්නවා නම් එහෙමත් නැත්නම් ඒක කරන්න ආසයි කරන්න විදිහක් නැති එහෙම කෙනෙක් ඉන්නවනම් අපිට පුළුවන් කොහේ හරි ගමනක් යද්දී අපේ ලිප්ස් එක තියෙනට වඩා ලස්සනට චුට්ටක් يعني ලොකුවට කැමති කෙනෙක් නම් මේ විදියට ලිප්ස්ටික් එකක් මාර්ගෙන් කරගන්න. අනිවාර්යෙන් ලිප් පෙන්සිල් එක භාවිත කරන්න. මොකද බිගිනර් කෙනෙක්ට නම් ටිකක් ලිප්ස්ටික් එකකින් කරන්නත් පුළුවන්. මං කියන්නේ බිගිනර් කෙනෙක්ට ටිකක් අමාරු වෙයි ඒක. ඉතින් පුරුදු වෙන්න, ප්‍රැක්ටිස් වෙන්න බැරි නෑ. මේක හරිම ලේසි. පොඩි දෙයක් තියෙන දැන් ඔයගොල්ලෝ දැක්කා වගේ ලොකුවට ලොකු දෙයක් නෑ. අනිත් දේ තමයි මේක ලේසියෙන්ම මේ මිරෙහකින් බලාගෙන කරා නම් මට ඉක්මනට කරගන්න පුළුවන්. පොඩක් අර කැම් එකට ඇවිත් මේක කරන එක පොඩක් අපහසුයි. ඔයගොල්ලෝ try කරලා බලන්න. ඉතින් මේක කැමති කෙනෙක් ඉන්නවා නම් try කරලා බලන්න. ඔයගොල්ලෝ ලිප්ස්ටික් එක ගාලි වෙලා මෙන්න මේ විදිහට ලිප්ස් එක කරන්න. ඊට පස්සේ පොඩ්ඩක් අර ගානට ෂේප් එකට එනවා. ඉතින් වඩ පිටාව ඇහෙන සද්ද බද්ද ගන්නම් එච්චර වැඩි හිතන්න එපා. මොකද අහල පහල සද්ද වැඩි චුට්ටක්. ඉතින් ඔන්න ඔය විදිහට ලස්සන්ට මම ලිප්ස් දෙක හැදුවා. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. ලොකු දෙයක් නෙවෙයි. ඉතින් හරිම simple. try කරන්න. කැමති කෙනෙක් ඉන්නවා නම් මම මේ වගේ තවත් ලස්සන වීඩියෝ අරන් එන්නම්. ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න මොන වගේ වීඩියෝද ඕනි කියලා. ඉතින් මම මේ වීඩියෝ අරන් එන්නම්.
ඉතින් අද වීඩියෝ එක ගැන ඔයගලන්ට කමෙන්ට් එකකින් දාන්න පුළුවන්. ඉතින් ආයෙත් මම මතක් කරන්නම් මගේ YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් නම් ඔයා දැන් මම ගිහිල්ලා subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අලුත් වීඩියෝ එකක් ආව ගමන්ම බලන්න. ඒ වගේම like comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ළමයි ඉතින් මම දැන් වීඩියෝ එක end කරන්නම්. මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති වෙන්නේ නැති කියලා. ඉතින් ආයෙමත් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. එතකම් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න. Thank you for watching. Bye bye.